හායි ළමයි, ඉතින් ඔයාලට කොහොමද? හැමෝම පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මට සති 2-3ක් වගේ වීඩියෝස් දාන්න බැරි වුණා. ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ දවස් ටිකේ මගේ කොණ්ඩේ පොඩ්ඩක් ඉස්සොරි වගේ තියෙනවා. ඒකට කරන බෙහෙතක් තමයි මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සොරි තියනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්නේ ඒකට උළුහාල්නේ. මමත් අද මගේ ට්‍රීට්මන්ට් එකට උළුහාල් තමයි පාවිච්චි කරන්නේ. මේ උළුහාල් ටික මම දවල් වෙලා ට්‍රීට්මන්ට් එක හදාගන්න උදේ තමයි පොඟන්න දැම්මේ. ඔයාලට පුළුවන් කැමති නම් රෑ වෙලා පොඟන්න දාලා පහුවදා උදේට මේක හදාගන්න. ඊට පස්සේ මම තව කොහොඹ ඉති 4-5ක් වගේ කඩා ගන්නවා. කොහොඹ කොළ ගන්නකොට ගොඩාක්ම මෝරලා නැති සාමාන්‍යයෙන් මැද හරිය වගේ තියෙන ඉති වලින් ඉති 4-5ක් වගේ මම කඩා ගන්නවා. ඊළඟට මම මගේ උළුහාල් එක බ්ලෙන්ඩර් කප් එකට දා ගන්නවා. ඔයාලා උළුහාල් ගනිද්දී උළුහාල් පෙඟෙන්න දානකොට වතුර පොඩ්ඩක් වැඩිපුර තියාගන්න මතක තියාගන්න. ඊළඟට මම ඒකට කොහොඹ කොළ ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. මම ඔයාලට උළුහාල් පෙඟෙන්න තියෙනකොට වතුර ටිකක් වැඩිපුර තියාගන්න කියලා කිව්වේ මේක මේ උළුහාල් එකේ ජෙල් එක බ්ලෙන්ඩ් වෙනකොට බ්ලෙන්ඩ් වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ ඉක්මනට ඝන වෙනවා. එතකොට අපිට පෙරා ගන්නවා නම් පෙරා ගන්නත් අමාරුයි. මේක මෙහෙම ගන්නවා නම් ඔළුවේ ඒත් ගානකොට සාමාන්‍යයෙන් අර හයිය ගතිය වැඩි නිසා ඒක ගානකොට කෙස් ගැලවිලා යන්න බලනවා ටිකක් වැඩියෙන්. ඒක නිසා තමයි මම වතුර චුට්ටක් වැඩියෙන් දාගන්න කියලා කිව්වේ මේකට. ඊළඟට මම මගේ පේස්ට් එක හදලා ඒක පෙරලා ඉවර වෙලා දෙහි කෑල්ලක් එකතු කරගන්නවා. දෙහි නෙමෙයි මේ ලෙමන්. මට දෙහි තිබුණේ නැහැ. ඒක නිසා මම ලෙමන් කෑල්ලක් ඒකට එකතු කරගන්නවා හොඳට මිරිකලා. අපේ හිස් කබලේ ෂැම්පූ වලට අයින් වෙන්නේ නැති කුණු දූවිලි ගොඩාක් රැඳිලා තියෙනවානේ. අන්න ඒවා අයින් කරලා දාන්න මේ දෙහි වලට ගොඩාක් හැකියාව තියෙනවා. ඒ වගේම මේ උළුහාල් වලට ඉස්සොරි අඩු කරන්න විතරක් නෙමෙයි හිසකෙස් අකලට වැටීම අඩු කරන්නත් ඒ වගේම හිසකෙස් තුනී වීම අඩු කරන්නත් තට්ටේ පෑදීම වගේ දේවල් වලටත් මේ උළුහාල් ගොඩාක් හොඳයි. ඊට අමතරව මේ කොහොඹ කොළ වලට ඔයාලගේ තුනීවට තියෙන කොණ්ඩේ තුනී බව අඩු කරලා ඉක්මනට ඝනකම් කරගන්නත් උදව් වෙනවා. ඉතින් ඉස්සොරි වලට විතරක් නෙමෙයි ඔයාලට කොණ්ඩේ ඉක්මනට වවා ගන්නත් මේ පැක් එක උදව් කරගන්න පුළුවන්. ඒක නිසා ඉස්සොරි නැති අයට උනත් සති 2-3කට වතාවක් වගේ මේ පැක් එක ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ ගානවා වගේ හිස් කබලෙයි සම්පූර්ණ කෙස් ගස්වලයි හොඳට මේ විදිහට ඔයාලට ගාන්න පුළුවන් මේක. අපි මොන දෙයක් කොණ්ඩෙට දැම්මත් දාන්න ඕනේ හොඳට පිරිසිදු හිස් කබලකට. ඒ කියන්නේ දවස් 2-3 නාන්නේ නැතුව ඉඳලා මේ වගේ කොණ්ඩෙට දාන මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් හදාන ඔයාලා කොණ්ඩෙට දාලා පස්සේ නානකොට ඊට වඩා තිබ්බටත් වැඩිය ඔයාලගේ කොණ්ඩේ යන්න බලනවා. මොකද කොණ්ඩේ කුණුත් එක්කමනේ ඔයාලා ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඒ හින්දා ඒ කරන ට්‍රීට්මන්ට් එකකින් වැඩකුත් නැහැ. තියෙන කොණ්ඩෙත් ගැලවිලා යන එක විතරයි වෙන්නේ. ඒක නිසා ඔයාලා මොන දෙයක් දාන්න කලින් වුණත් දාන්න කලින් දවසේ අනිවාර්යෙන් නාලා හොඳට කොණ්ඩේ පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. මේ දාන දෙයින් හොඳ පෝෂණයක් තියෙන කොණ්ඩේට එතකොට. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න හැමෝටම බුදු සරණයි.